ආයිබෝවන් දරුවනේ අපි පළවෙනි වීඩියෝ එකේ නවත්තපු තැනින් පටන් ගන්නවා. භික්ෂුන් වහන්සේලා අනුරාධපුරයේ හිටපු කාශ්‍යප රජුරවන්ට පළවන කාශ්‍යප රජුරවන්ට කිසිසේත්ම කැමතුනේ නැහැ. විශාල වශයෙන් එතුමාට දෝෂාරෝපණය කරන්න පටන් ගත්තා. ඒක නිසා ගියා සීගිරියට. සීගිරි රාජධානිය කරගත්ත කාශ්‍යප සීගිරියට මොකක්ද කරේ? සීගිරියේ හැදුවා ජල උද්‍යාන, ශිලා උද්‍යාන, මාලක උද්‍යාන. සීගිරි නිර්මාණයේදී ප්‍රමුඛත්වය ගත්ත උද්‍යාන ටික ලංකාවේ ඉතිහාසය වගේම ලෝක ඉතිහාසයේ ලෝකයේ වෙන රටවල පුදුම කරන මට්ටමේ තාක්ෂණයක් භාවිතා කරන්න කාශ්‍යප රජුරවන්ට හේතු වූ කාරණයි දැන් මම කතා කරන්නේ. මහා විහාර භික්ෂුන් වහන්සේලා කාශ්‍යප රජුරවන්ට කැමැත්තක් දැක්ුවේ නැහැ. ඒකට හේතුව ධාතුසේන රජුරෝ මහා විහාර භික්ෂුන් වහන්සේලාට විශාල අනුග්‍රහයක් කරපු නිසා. තවත් කතන්දරයක් තමයි සීගිරියට යද්දී අවට තියනවා දරුවනේ සීගිරි ලෙන්. ඒ ලෙන් වල වාසය කරා භික්ෂුන් වහන්සේලා. හැබැයි ඒ ලෙන් වල වාසය කර භික්ෂුන් වහන්සේලා ඉවත් කළා තියනවා කාශ්‍යප රජුරෝ. මොකද ඒ ඉවත් කරපු නිසා රජුරවන්ට මහා විහාරික භික්ෂුන් වහන්සේලාගේ අනුග්‍රහය දක්වලා නැහැ. කවුද රජුරවන්ට අනුග්‍රහය දැක්ුවේ? එහෙනම් මම කියන්නම් අනුග්‍රහය දැක්ුවේ කවුද කියලා. අබේගිරි වාසී භික්ෂුන් වහන්සේලා විශාල වශයෙන් කාශ්‍යප රජුරවන්ට අනුග්‍රහය දැක්වුවා. ඒකට ප්‍රධාන හේතුව කාශ්‍යප රජුරෝ යම් මානසික ගැටලුවක හිටියේ. ඇයි මේ මානසික ගැටලුවක හිටියේ? කොච්චරවත් තමන්ගේ පියයි ඝාතනය කරේ නේද? එතකොට මානසික ගැටලුවක ඉන්න එක අහන්න ඕනි නෑ. ඒ වගේම අපිට ඉතිහාසයේ සාක්ෂි දරනවා පළවන රාජසිංහ රජුවත් තමන්ගේ පියා මරණ දැම්මා. ඒකෙදි එතුමත් හිටියේ ඊ타මත්ම මානසික ගැටලුව. සාක්ෂි දරනවා සිරිසංගබෝ මරණවා ගෝඨාභය. ගෝඨාභය රජුලෝ තිබියේ මානසික ගැටලුව. ඒක නිසා සාක්ෂි ඕනතරම් කියනවා. රජුරෝ ඒක නිසාම ස්වභාව සෞන්දර්යයට හානියක් නොකරන ආකාරයෙන් සීගිරිය නිර්මාණය කරා කියලයි විද්වතුන්ගේ මතය වෙලා තියෙන්නේ. ඒ වගේම සීගිරි ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කරන දිය අගල් කොහේවත් අපට වෙන ස්ථානවල හොයාගන්න නැහැ. මොකද සීගිරි වැවෙන් එන උදම් රළ උපයෝගී කරගෙන සීගිරි ගල ඉහළට වතුර ගත්ත හැටි තවමත් අභිරහසක්. උනත් අපිට පොඩි සාක්ෂියක් තියෙනවා. ඒ වතුර අරගෙන තියෙන්නේ සුලන් බලෙන් ඉහළට. කියන්නේ ගුරුත්වාකර්ෂණ බලය උපයෝගී කරගෙන. යම් පීඩනයක් එම ස්ථානයට දෙමින් ඉහළට වතුර ඔසවන තාක්ෂණයක් සීගිරියේ තිබිලා තියෙනවා. ඒක ඊටාත්ම හොඳ ක්‍රියාවක් බව අපට කියන තාක්ෂණයේ හොඳම හරිය නේද? හිතා ගන්න බෑ අඩි 600ක් විතර උසට නේද? අඩි 600ක් විතර උසට සීගිරි ගලේ ජලය අරන් යන්න පුළුවන් තාක්ෂණයක් අපිට තියෙනවා කියන්නේ ක්‍රිස්තු වර්ෂ 500 වසරේ මිනිස්සු
ඒ වගේ විශ්මිත වැඩක් කරා කියලා කියන්නේ අපට හිතා ගන්න අමාරුයි. ඒක නිසා සීගිරිය විශේෂ නිර්මාණයක් වෙන්න ප්‍රධාන හේතුව එකක් තමයි ධාතුසේන රජුරුව මිය ගියාම ඒ තිබිච්ච මානසික පීඩනය දුරු කර ගැනීම සඳහා මතයක් පළ කරනවා සීගිරිය නිර්මාණය කරන්න ඇතැයි කියලා. මොකද ඒ රජුරුවෝ විශේෂයෙන්ම දියාගල් පොකුණු ඒ වගේම වතුර මල් මේ හැම දෙයක්ම නිර්මාණය කරේ Tamanගේ මානසික සුවය සඳහා කියලා මතයක් ඉදිරියට එන්න පුළුවන්. ඒ වගේම ඊට මනස සුවපත් කරන ශාක වර්ග, ගස් වර්ග නේද? Tamanගේ මනසට සුව විඳින්න පුළුවන් පොකුණු, දියාගල්, ඒ වගේම ඇල මාර්ග විශේෂයෙන්ම සීගිරිය නිර්මාණය කිරීමේදී තිබුණා. ඒක නිසා අපිට කියන්න පුළුවන් කාශ්‍යප රජුරුව යම් මානසික අවුලකින් තමයි ඉන්නේ නැත්තේ. ඒකට ප්‍රධාන හේතුව Tamanගේ පියා මැරුව නිසා කියලා. නේද? හරි. අපි ඊළඟ වීඩියෝ එකෙන් එනවා සීගිරිය ගැන තව ටිකක් කතා කරමු.